අයිබෝවන් හැමෝටම සුබ දවසක්. හුඟ දෙනෙක්ට දැන් බලාපොරොත්තු වගේම සමහර බලාපොරොත්තු කඩ වෙච්ච අයත් ඉන්නවා. රජය හරහා ඊශ්‍රායල් වලට යන්න බලාපොරොත්තු වෙච්ච අයට. මොකද මේ රජයෙන් මේ ඊශ්‍රායල් වල වේකන්සි වලට අයදුම් කරන්න කිව්වට හුඟක් වෙලාවට මේ වීසා එක එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කොන්ට්‍රැක්ට් සයින් කරන්න. නමුත් ඒජන්සි වලින් බාර දීපු අයට ඉක්මනට එනවා කියලා. ඒක හින්දා දැන් සමහරව අහනවා මොනවාද හොඳ ඒජන්සි කොහොමද හොයාගන්නේ? මේවා විදේශ සේවා නියුක්ති කාර්යාංශේ ලියාපදිංචිද? ඒ වගේ ප්‍රශ්න අහනවා. මගේ කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බ එහෙම මොනවාද හොඳ ඒජන්සි කියලා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් එක හරහාම මේ ඒජන්සි වල තොරතුරු ගන්න පුළුවන්. සමහරක් වෙලාවට සමහර ඒජන්සි මෙතන නැති වුණත් මීට වඩා හොඳ ඒජන්සිත් තියෙනවා. දැන් ඔය බහුතරයක් යනවා Facebook page එහෙම තියෙනවා. ඒවා විශ්වාසවන්තද කියලා පොඩ්ඩක් හොයලා බලලා කරන එක තමයි හොඳම. ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මොකද්ද මේ අපි කොහොමද මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි මොනවාද ඒ වගේ දාලා තියෙන ජොබ් මොනවාද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඔයාලා slbfe.lk කියන එක ටයිප් කරලා Google එකේ එතනට යන්න මේක slbfe.lk jobs කියලා සර්ච් කරලා යන්නත් පුළුවන්. එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් එක ඕකට දන්නවනේ. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. මේකට මෙන්න මෙහෙම ගියාට පස්සේ දැන් මේකේ මේ එක තොරතුරු තියෙනවා. ඔයාලට මෙන්න මේ පෙන්නනවානේ මේ මම මේ ෆෝන් එකෙන්ම කරලා පෙන්නන්නේ. ෆෝන් එකෙන් කට්ටිය අහන්නේ ෆෝන් එක නේ හුඟක් වෙලාට අතේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ මෙන්න මෙතන තියෙනවා මේ මෙතන මෙන්න මෙහෙම මාරු කරන්න පුළුවන් මේක මේ වම් පැත්තට මේ පොඩක් ඇඟිල්ල යවලා මේකේ මේ එක ඒවා තියෙනවා බලන්න. මෙතන තියෙනවා ඔන්ලයින් ජොබ් බැංක් කියලා තියෙනවා. ඔන්ලයින් සෙල්ෆ් රෙජිස්ට්‍රේෂන් තියෙනවා. ඔන්ලයින් කම්ප්ලේන් තියෙනවා. ඒ වගේ එක ඒවා එනවා. එතකොට මේක මෙහෙම පොඩ්ඩක් පැත්තට ගියාම මෙන්න මෙතන තියෙනවා hot jobs foreign job vacancies කියලා එකක්. මෙන්න මේ job කියලා තියෙන මේ පොතක් පත්තරයක් නමලා වගේ තියෙන එක hot jobs. ඊට පස්සේ foreign job vacancies කියන එක ඔකට්ටිය ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මම මේක ලොකු කරලා පෙන්නන්නම්. එතකොට මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක් find a job through all approval job vacancies කියලා තියෙනවා. මේකේ ඔයාලට jobs by country බලන්නත් පුළුවන්. jobs by local ඔයාලා ගාව local agency එකක නමක් තියෙනවා නම් agency නම type කරලා එහෙම හොයාගන්න පුළුවන්. නැත්නම් job by a job order number එකකින් job order number එකක් තියෙනවා නම් බලන්න පුළුවන්. ලේසිම වැඩේ තමයි මේ jobs by country කියන එක ඔකට්ටිය touch කරන්න ඊට පස්සේ. එතකොට මෙන්න මේ වගේ page එකක් open වෙනවා. jobs by country කියන්නේ රට අනුව. එතකොට දැන් මේකේ ඊශ්‍රායල් වලට යන්න බලාපොරොත්තු වෙන අය විතරක් නෙවෙයි වෙනත් රටවල් වලට යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා එක රටට අදාළව jobs තියෙනවා. මම මෙතන ඊශ්‍රායල් ගැන සඳහන් කරන්නේ. මේ කියන්නේ මේ ඒ වගේ නැතුව අරාබික් country මේ යුරෝප් country ඕන එකකට රෙජිස්ටර් වෙච්ච විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දාලා තියෙන vacancies ගැන තමයි තියෙන්නේ. දැන් මෙතන මම විශේෂයෙන් ඊශ්‍රායල ගැන කතා කරන්නේ. ඔයාලට වෙන country එකකට යන්න සල්ලි තියෙනවා නම් එහෙම නැත්නම් qualifications තියෙනවා නම් ඔය කට්ටියට ඒක try කරලා බලන්න පුළුවන්. ඒජන්සියට call කරලා බලන්න. ඔයාලා මේ ඊශ්‍රායල් කියලා තියෙනවානේ. දැන් මෙතන මම මේ ඊශ්‍රායල් එක පෙන්නන්නේ. ඔයාලට ඕන රටක් මෙහෙම touch කරගන්න පුළුවන්. මෙතන මේ ඉස්සරහින් තියෙනවා මේ පොඩි රවුමක් වගේ. ඒක පොඩ්ඩක් touch කරන්න. එතකොට ඒක select වෙනවා. දැන් මේ ඊශ්‍රායල් කියන එක select වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා එතන යටිම next කියලා. ඒක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඕපන් වෙනවා. දැන් මේකේ තියෙන්නේ මේ බාබෙන්ඩ කියන එක තමයි. ඒ කියන්නේ මේ ඇල්ෆබෙට් ඕඩර් එකට හැම වෙලෙම තියෙන රටවල් උනත් තියෙන එහෙම මේ මෙතන තියෙනවා. දැන් මේ ඊශ්‍රායල් වල එක ජොබ් එක දාලා තියෙන ජොබ්ස් තියෙනවා මෙතන. මෙතන එතකොට බලන්න තියෙනවා බාබෙන්ඩ තියෙනවා, බාටෙන්ඩර් තියෙනවා. ඊට පස්සේ එක ඒවා තියෙනවා මෙහෙම කාපෙන්ටර්ස් තියෙනවා, ෆික්සර්, ස්ටිල් ෆික්සර් තියෙනවා, හෙල්පර් ජෙනරල් කියලා තියෙනවා, හෙල්පර් මේසන් තියෙනවා. අයන් බෙන්ඩින් තියෙනවා, ලේබර් අන්ස්කිල්ඩ් තියෙනවා. ඒ කියන්නේ කම්කරු සුදුසුකම් ඒ කියන්නේ මුකුත් නැති වගේ ජොබ්ස් වලට කියලා මෙහෙම කිව්වට මෙයාලා පොඩ්ඩක් අවුරුද්දක විතර එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් ඔය කට්ටිය මොනවා හරි කෝස් එකක් හරි ෆලෝ කරලා ඉවරලා ඒකට ක්වොලිෆිකේෂන් හදාගෙන තියෙන්න ඕනි. මොකද සර්ටිෆිකේට් එකක් වගේ ඔයාලට තියෙනවා නම් තමයි මේ ඊශ්‍රායල් ජොබ් වලට ලේසි. ඒක හැමෝම දන්නවනේ. එතකොට මේ ඒජන්සි එකෙන් දාපු ජොබ්ස් ලිස්ට් එක තමයි තියෙන්නේ. දැන් මේකේ අපි නිකන් මම එකක් බලන්න. දැන් මේකේ අපි ගමුකෝ මේකේ එක ජොබ්ස් තියෙනවා ඇල්ෆබෙට් ඕඩර් එකට. ඔයාලා බලන්න දැන් මේකේ අනිත් එක තමයි මේ ඊශ්‍රායල් වලට යන්න ලේසිම අපි මොනා කිව්වත් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට තමයි පිරිමි අයට යන්න ලේසි. ගෑනු අයට යන්න ලේසි. කෙයාගිවර් වලට. එතකොට කෙයාගිවර් යනවා නම් වෙනම ප්‍රොසෙස් එකක් නේ. SLBFE එකේ අර ට්‍රේනින් සෙන්ටර් එක දවස් 45 කෝස් එක කරලා දවස් 14 ඉංග්‍රීසි කෝස් එක කරලා ඒ සර්ටිෆිකේට් දෙකත් එක්ක
ඩොකියුමන්ට් සබ්මිට් කරන්න තියෙන කෙයාගියෝ වල කෙයාගියෝ පිරිමි අයටත් තියෙනවා හැබැයි වේකන්සි යනවා සෑහෙන්න අඩුයි අපි හිතමුකෝ වේකන්සි 100ක් આવත් පිරිමි අයට එන්නේ 5ක් විතර. නමුත් එතනත් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කෙයාගියෝ වලට ඉන්ටර්වයුව එක ස්කයිප් ඉන්ටර්වයුව ගියත් මේ ඊට පස්සේ ඇග්‍රීමන්ට් එක එන්නේ නැහැ. ඇග්‍රීමන්ට් එක බොහෝ විට එහෙ ඉන්න කවුරු හරි කන්ටැක්ට් කරලා හරි ඒජන්සියක් කරා හරි ලක්ෂ 30ක් 35ක් දීලා තමයි ගන්න වෙන්නේ. එතකොට ඔයාලගේ අතේ ලක්ෂ 35ක් 40ක් වගේ තියෙනවා නම් මේ ඒජන්සි වල ලක්ෂ 32 වගේ ඉඳලා කන්ස්ට්‍රක්ෂන් වලට ලක්ෂ 32 වගේ ඉඳලා ඊට පස්සේ මේ සුපර් මාකට් වල වේකන්සි හිටන් දාපු ඒවා තියෙනවා. මෙතන මේ SLBF එකේ නම් මේ මම දැක්කේ නැහැ සුපර් මාකට් වේකන්සි දාලා තියෙනවා. මෙතන බොහෝ විට තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඒවා ප්‍රොඩක්ෂන් ඒවා දාලත් නැහැ. එතකොට මේවට ඔයාලට ඒජන්සි අනුව පොඩ්ඩක් FB එකේ හරි පේජස් තියෙනවා. එහෙම දන්නේ නැත්නම් මේකට කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට උදව් කරන්නම්. දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. හොඳ ඒජන්සි තියෙනවා නම් එතකොට ඒව හරහා. දැන් මම මෙතනදි මේ කිසිම ඒජන්සියක් ප්‍රොමෝට් කරන්න නෙවෙයි. ඔයාලට මේක කරගන්න හැටි තමයි මම කියන්නේ. අපි නිකන් බලමුකෝ අපි මෙතන මේ බාබෙන්ඩ කියලා පළවෙනි එක මම ගන්නම්කෝ. එතකොට මේක නිකන් සිලෙක්ට් කරා කියලා හිතනවා. මේ බාබෙන්ඩ කියන එක මම සිලෙක්ට් කරා කියන්නකෝ. දැන් මෙතන ජොබ් එක සිලෙක්ට් වෙලා තියෙන බාබෙන්ඩ කියලා. ඊට පස්සේ මෙතන නෙක්ස්ට් කියන එක ඔබන්න ඕනේ. එතකොට ඔයාලට පෙන්නනවා මෙතන තියෙන ඒජන්සිස්. හරිද? දැන් මෙතන ඒජන්සි ලිස්ට් එකක්ම තියෙනවා. මම මේ නිකන් කියන්නේ මෙතන තියෙනවා සදර්න් මිරකල් මෑන් පවර් ඒජන්සි කියලා එකක් තියෙනවා. මාතර කියමුකෝ. දැන් මේකේ තියෙනවා ජොබ්ස්. එතකොට ඒ කට්ටියට වේකන්සි 25ක් තියෙනවා. මේ මෙතන ඇප්රූව්ඩ් වේකන්සිස් ඒජන්සියට වේකන්සි 25ක් ඇවිල්ලා තියෙනවා. දැනට 25ම තියෙනවා කියලා මේ කට්ටියට. එතකොට සැලරි එක තියෙනවා 8260ක් කියලා තියෙනවා. එතකොට ඊශ්‍රායල් මුදල් ඒකකයෙන් ඒ විදිහට තියෙනවා. එතකොට මේකේ දැන් මෙතන නම් තියෙනවා මැක්සිමම් charge amount එක 1535158යි කියලා. මේ amount එක මේ දැන් මේක තියෙන්නේ මේක තමයි රජයේ මේ අය කරන්න පුළුවන් ගාස්තුව කියලා. ඒ වුණාට මේ ගණන් නම් මෙතන මේ ගණන් නෙවෙයි. ඔයාලා ඒක ඕන කෙනෙක් දන්නවා ඒජන්සි එකට කතා කරපුවාම එයාලා එහෙට ගෙවන්න ඕනේ ඒජන්ට් කෙනෙක්ට. ඒ ගාන තමයි බොහෝ විට මේ ඒජන්සියෙන් මුදලක් අය කරනවා. එතකොට මෙතන ක්වොලිෆිකේෂන් මොනවද? දැන් මෙතන මේ අන්තිමට තියෙන වැලිඩ් අප් ටු කියලා. දැන් මේක නම් තියෙන්නේ 2026 ජනවාරි 1 වෙනිදා වෙනකන් තමයි මේ වේකන්සි ටික මේ කට්ටියට ෆිල් කරලා යවන්න දීලා තියෙන කාලය කියලා. එතකොට මේක නම් කාලයක් නැහැනේ. එතකොට ඒ වගේ හුඟක් ඒජන්සිත් දැන් මේක තියෙනවා 2026 මැයි 7 වෙනකම්ම තියෙනවා වේකන්සිස් ටික කියලා. මේක අප්‍රේල් ඒ වගේ කාලේ තියෙනවා මේ වේකන්සි කොච්චර කාලයකට වැලිඩ්ද කියලා. එතකොට මේකේ ඔයාලා ඉන්න ප්‍රදේශයට ආසන්න ඒජන්සි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ක්වොලිෆිකේෂන් තියෙනවා අනුව. දැන් මේක තියෙන්නේ මේක මාතරනේ. මේ ඊළඟ එක තියෙනවා බලන්න. බත්තර මුල්ලෙම එකක් තියෙනවා. ඊට පස්සේ යටියන තියෙනවා. ඊට පස්සේ වැලිවේරිය තියෙනවා. මෙතන තියෙනවා ලිලියා හෝල්ඩින්ස් කියලා එකක් තියෙනවා වැලිවේරියේ. එතකොට එහෙම මේ දහම් ලංකා කියලා එකක් තියෙනවා මේක ගණේ මුල්ලේ. ඒ වගේ ඒජන්සිස් තියෙනවා. මේ ඒජන්සියෙන් තියෙන වේකන්සි ගාන සහ දැන් මේ 25න් 18යි තියෙන. ඒ කියන්නේ 7 දෙනෙක් විතර යවලා. මෙතන 25න් 19ක් තියෙනවා දැන්. මේ 38න් තව 2යි තියෙන. ඒ කියන්නේ 36 දෙනෙක්ම යවලා. ඔයාලා එතකොට බලන්න ඔයාලගේ සුදුසුකම් අනුව මෙතන ඒජන්සි ලිස්ට් එකක්ම තියෙනවා මේ විදිහට. මෙහෙම ගියාට පස්සේ දැන් මේක නම් මෙතන මේ page එකෙන් ඉවරයි. සමහර ඒ වගේ දැන් next page කියලාත් වැටෙන ඒවා තියෙනවා job එක. තේරුණාද? එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මොනා කිව්වත් ඇත්තටම මේ රජයෙන් මේවා කරාට මට පේන විදිහට නම් ඔයාලා හැමෝම දන්නවා උත්සාහ කරන කට්ටිය රජයෙන් වේකන්සිස් එනවා අඩුයි. මේ මොනවාද ඒජන්සි වලින් ඊට වඩා ඉක්මනට බොහෝ විට මාස 3-4ක් යද්දි ඒ කට්ටිය වැඩේ කරනවා. මොකද එයාලා ගන්නවනේ සල්ලි රජයෙන් නොමිලේම වගේනේ කරන්නේ. ටිකට් සල්ලි ඔය රෙජිස්ට්‍රේෂන් ඉන්ෂුරන්ස් කෝසස් වලට ඒවට විතරයි රජයෙන් සල්ලි ගන්නේ. හැබැයි ඒජන්සි වලින් කරන්නේ එයාලා එහෙ ඉන්න ඒජන්ට් කෙනෙක්ට පේමන්ට් එකක් දීලා හරියට අපි අර නිකන් ජොබ් බැංක් එකක රට හිටපු අය දන්නවනේ එහෙ අපි අර පේමන්ට් එකක් දීලා ඉවරලා ජොබ් එකක් හොයා ගන්නවා වගේ වැඩක් තමයි කරන්නේ. ඒකින්ද සල්ලි තියෙනවා නම් මං හිතන්නේ ලේසිම වැඩේ තමයි රජයෙන් යනවට වැඩිය ක්වොලිෆිකේෂන් හදාගෙන ඔකටට විශ්වාසවන්ත ඒජන්සියකින් බලන්න. දැන් මේ වගේ මේ ඒජන්සි මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මගේ ලියාපදිංචියව තමයි මේකේ දාලා තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට නීති අනුකූලව මේවට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හරි ඒ වගේ මොනවා හරි කරද්දී ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ලැබෙනවා. දැන් සමහර මෙතන නැති ඒජන්සි යවන අය ඉන්න ඕන තරම් මම දැකලා තියෙනවා. පෞද්ගලිකව ඒ රටවල් වල ඉන්න අයත් ඉන්නවා. සමහරු ගන්නවා සමහරු විශ්වාසයි. එහෙම මේ 100%ක් අවිශ්වාසයි 100%ක් විශ්වාසයි කරන්න බෑ. ඒක අර හොඳ නරක හැමදේම තියෙනවා. ඒක තමන්ගේ අත තමා තියෙන්නේ. ඔයාලා එතනින් කරගන්නවද නැද්ද කියනක විශ්වාසය මත කරගන්න පුළුවන් නම් කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පේමන්ට් එකක් දෙද්දි මොනවා හරි ඩොකියුමන්ට් එකක් අරගෙන හරි එහෙම කරන්න. මොකද ඔයාලා ලක්ෂ 30ක් 40ක් දෙනවා කියන සමහර විට ඔයාගේ මුළු ජීවිතේම හොඳ පැත්තට වගේම අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒකින්ද
කාට හරි සල්ලි දෙනවා නම් මම නම් කියන්නේ හොඳම වැඩේ තමයි මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි ඒජන්සියක් හරහා කරන්න. ඔයාලට නීත්‍යානුකූල වුණත් ඕනම දෙයක් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට දැන් මේ මං කිව්වා වගේ දැන් මෙතන ආපහු බැක් ගිහිල්ලා ඔයාලට වෙන ජොබ් එකකට බලනවා නම් බලන්න. දැන් මම මේ බාබෙන් දැන බැලුවා. අපි දැන් බලමුකෝ මේසන් හරි මොනා හරි මේ ටයිල් අල්ලන ඒවා හරි කාපෙන්ටර් ෂටරින් තියෙනවා, සෙරමික් ටයිලින් තියෙනවා. ඒ වගේ එක එක ජොබ් තියෙනවා. හෙල්ප් දැන් ඔය හුඟක් එක්ස්පීරියන්ස් නැති අයට නම් අවුරුද්දක් විතර දැන් මෙහෙමයි නම් ඔයාලා පොඩි හරි ඔය ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා මම දැකලා තියෙනවා. ඒ ට්‍රේනින් සෙන්ටර් වලින් එහෙම ට්‍රේනින් එකක් අරගෙන ඉවරලා මේ හෙල්ප් වගේ ජොබ් එකකට දාන්න මේ දැන් මේ රටවල් වල වැඩේ තියෙන මේ හෙල්ප් ගියාද මේසන් ගියාද කියලා මේ ලොකු සැලරි ගෑප් එකක් එන්නේ නැහැ. බොහෝ විට ආසන්න සැලරි එන්නේ මීට වඩා අර ප්‍රොෆෙෂන් එකක් තියෙනේ මට සැලරි එක වැඩි. ඔයාලා දන්නවා දැන් ඔය බස් ඩ්‍රයිවර් වගේ වේකන්සි එනවා කියලා එක එකයි කියනවා. ඉතින් ඒවා සමහරු නම් පේජ් වලින් කියනවා මේ අර නිකන් views ගන්න වගේත් කියනවා. මේ රජයෙන් ලියාපදිංචි වෙලා තියෙනවද ජොබ්ස් එනවද කියන එක තමයි බලන්න ඕනේ. දැන් නැතුව මේ ඉන්ටර්ව් කරා කියලා එහෙම මේ රජයෙන් ඔය ගත්ත ඔක්කොම යවයි කියලා නම් මම හිතන්නේ මාස 6ක් විතර ඇති වෙබ් එකෙනුත් ඒ කට්ටිය කැන්සල් වෙලා යනවා. ඒක තමයි ප්‍රොසෙස් එක. නම් අර කොරියාවේ අවුරුදු 2කින් වගේ. ඔයාලා ඉතින් ඒජන්සි එකෙන් try කරනවා නම් මම මේ ක්‍රමය කියලා දුන්නේ අර සමහරව දන්නේ නැහැ. ඒජන්සි අහනවා විශ්වාසවන්ත එහෙම මේ විදේශ සේවකයේ ඒජන්සි හුඟක් තියෙනවා මෙතන බර ගාණක් තියෙනවා. ඔයාලට මේ විදිහට චෙක් කරලා බලන්න පුළුවන්. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් කරලා දාන්න. කාට හරි මේකේ සර්ච් කරගන්න බැරි නම් කියන්න. ඊට පස්සේ මේ ඊශ්‍රායල් වලට සමහරව අර දැන් කොරියා වගේ රටක කොරියා ජපන් වගේ වැඩ කරපු අයට නම් එතකොට එහෙ අර සිස්ටම් එකක් තියෙනවානේ EPS දැන් කොරියන් දන්නවා ටොපික් කියලා. එතකොට එහෙ වැඩ කරපු එකේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් පේජ් එකක් හදලා. එතකොට ඒ සර්ටිෆිකේට් එක වැලිඩ් මේ කොරියන් මේ මොන හරි ජොබ් එකකට ඇප්ලයි මේ ඊශ්‍රායල් ජොබ් එකට ඇප්ලයි කරද්දී අර කොරියන් සර්ටිෆිකේට් එක අපිට ඔන්ලයින්ම ඩවුන්ලෝඩ් කරලා print කරගන්න පුළුවන් කලයකම. හරි ඒ වගේ chance එකකුත් තියෙනවා ඒකේ. ඒක හින්දා ඒක මේ කොරියන් ගිහින් ආපු අයට මම කිව්වා අනිත් අයට මොන හරි ඔය කට්ටිය දන්න කම්පැනි එකකින් සර්ටිෆිකේට් එකක් එහෙම නැත්නම් ට්‍රේනින් සෙන්ටර් එකකින් සර්ටිෆිකේට් එකක් අරගෙන ඒක ඒජන්සි එකට දීලා වැඩේ කරගන්න බලන්න. එහෙනම් ස්තුතියි බැලුවට ජය වේවා හැමෝටම සුබ දවසක්.